එදා තමයි මම වසන්ත කියන එක්කෙනාව මං ඇස් දෙකට දැක්කේ. ෆයරින් ඇහෙනකොට මේවා වෙනකොට මට නයන කිව්වා සුදු අම්මේ පාත් වෙන්න වෙඩි තියෙනවා කියලා. මගේ ඉන්සිඩන්ට් එකෙන් පස්සේ සෝෂල් මීඩියා පළවෙනි ඉන්ටර්විව් එක මේක. ජීවිතේ ගොඩක් දේවල් මාරු වුණා එක දවසකින්. ඒක තමයි උනේ කේසු ජීවිත. ඔයා කියන්න දනුට කියන්න කිව්වා හැම විස්තරෙම කිව්වා. Yes. ඒ දවස ඔයා එතෙන්ට ඔයාගේ දුවලා දෙන්නෙක් එක්කත් ගිහලා තිබ්බොත් කතාවම වෙනස් නේ. කතාවම වෙනස්. ඔයා කියන්න මේ බලාගෙන ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය දන්නේ නැතුව කමෙන්ට්ස් දානවා. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒ කට්ටියට ඔයා කියන්න දෙයක් තිබ්බොත් මොකක්ද ඔයා කියන්නේ? දන්නේ නැතුව කිසි දෙයක් කතා කරන්න එපා. උදාහරණයකට ගත්තොත් දැන් ඔයා මේ ෆෝන් එක ගත්තා. එතකොට මේක ඔයා ෆෝන් එක සල්ලි දීලා අරගෙන දැන් මේ ලෝකෙම අලුත්ම ෆෝන් එක මේක. එතකොට මං ඔයාගෙන් ඇවිල්ලා අහනවද මේ ෆෝන් එක කොහෙන්ද ගත්තේ කොහොමද මේ ෆෝන් එක හොඳයිද කියලා ඔයාගෙන් අහනවද නැත්නම් වෙන අතන මේ මල්ලිගෙන් අහනවද? ඒ මල්ලිගෙන් අහුවට ඒ මල්ලි දන්නවද ඒ ෆෝන් එක ගැන? ඒ මල්ලි කියයි ඕ දනු ගත්තා තමයි ෆෝන් එක හොඳ ඇති කියලානේ කියන්නේ. බට් ඔයානේ දන්නේ ඔයාගේ මොනවද උනේ කියලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත්. ඒ කියන්නේ මීඩියාස් වල වුණත් එයාලා ඇවිල්ලා අංජලිලාගෙන් නෙමෙයි ප්‍රශ්න ඇහුවේ. වටේ ඉන්න මිනිස්සුන්ගෙන් අහලා ඉවර වෙලා ඒවා තමයි නිවුස් වල ගැහුවේ. ඒක ඉතින් වෙන කතාවක් ඒවා සියලු දේවල් වෙලා ඉවරයි. මාට අදටත් කමෙන්ට් කරන කට්ටිය ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්නේ නැතුව තමයි කමෙන්ට් කරන්නේ. දැනගෙන කමෙන්ට් දැන දැන් කියන්නේ වෙඩි තිබ්බා මම තමයි තිබ්බේ මම තමයි තියන්න කිව්වේ කියපු මනුස්සයව අල්ලගෙන ඇවිල්ලා එයාම කටෙන් කියනවා මම තමයි මේක ප්ලාන් කරේ කියලා. ඒත් කට්ටිය කියනවා උඹ තමයි වෙඩි තිබ්බේ කියලා. ඉතින් ඒක තමයි ලංකාව. මම මේක අහන්නම්. ගොඩක් කට්ටිය කමෙන්ට් කරපු එකක්. ඔයා වසන්තව දැනගෙනද හිටියේ? මං වසන්ත කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඇස් දෙකටවත් දැකලා නැහැ. එදා තමයි මම වසන්ත කියන එක්කෙනාව මං ඇස් දෙකට දැක්කේ. අන්න එයා මාව දැක්ක හැටි එයා මට කිව්වේ අනේ නංගි ඔයා ගොඩක් පුංචිනේ කියලා. මොකද මං දැන් වසන්ත අයියාත් හිතන්නේ නැති මං ලොකු සයිස් උස මහත කෙනෙක් ඔයා වගේ කියලා හිතන් හිටියක් දන්නේ නැහැ. මං ඉස්සෙල්ලාම මම වසන්ත අය දැන් අපි ඇතුළට එනකොට ඕල්රෙඩි වසන්ත අයලා ඇවිල්ලා. ඒගොල්ලෝ ඉඳගෙන ඉන්නවා. එතකොට මම දැකලත් මම එකපාර I didn't recognize it. අයන කිව්වා ඒ වසන්ත කියලා. Then I smiled at him and when he smiled මාත් එක්ක hina වෙලා කිව්වා අනේ නංගි ඔයා ගොඩක් පුංචිනේ ටීවී වල ඔයා ලොකුවට පේනවා කියලා. මම ඔව් අයියේ හැමෝම කියනවා කියලා තමයි ගිහලා මම එතන වාඩි උනේ. එච්චරයි මම එයාට කතා කරේ. මම වසන්තව දන්නෙත් නෑ. වසන්තගේ වයිෆ්ව දන්නෙත් නෑ. මම එතන එයාලා ගැන මම මොනවත්වත් දන්නේ නෑ. ඒ පළවෙනි වතාවට මම face to face ඒ වසන්ත අයියව මං දැක්කේ. ඒ වෙලාවේ වගේ කකුල තුවාල වෙලා කෑලි නැතුව එයා පැත්තේ වැටලා ඉන්නකොට වසන්ත ක්ලබ් වසන්තත් එයා පැත්තේ වැටලා හිටියා. නෑ එතන මං දැක්කේ නෑ වසන්ත අයියව. අපි මෙහෙමයි මේම සෝෆා එකක් තිබුණා මේම සෝෆා එකක් තිබුණා මේ සෝෆා එකේ තමයි වසන්ත අයියා හිටියේ. මෙතන ඉන්න සෝෆා එකේ වසන්ත අයියාගේ වයිෆ් හිටියා. ඊට පස්සේ මම හිටියා මගේ එහා නයන හිටියා. මෙතන පොඩි දොරක් තිබුණා. මේ ඇතුලේ චේන්ජින් රූම් වගේ පොඩි රූම් එකක් තිබුණා. එතන තමයි අපි හිටියේ. එතන ෆයරින් ඇහෙනකොට මේවා වෙනකොට මට නයන කිව්වා සුදු අම්මේ පාත් වෙන්න වෙඩි තියෙනවා කියලා. ඒකවත් මට රියලයිස් වුණේ නෑ. මම හොඳට බලනවා. එතකොට මගේ අතෙන් අල්ලගෙන ඇදලා මාව මේ කාමරයට ගෙනාවා නයන. මම වැටුණා එතන දැන් මේ කකුල බෑනේ එතකොට. මම මෙහෙම වැටිලා හිටියේ. මගේ ගාමයි නයන හිටියේ. මම අර දෙන්නව දැක්කේ නෑ. ඒ දෙන්නට මොනවාද උනේ කියලා මම දැක්කේ නෑ. අපි වගේ ගෙනියනකොට එළියට ඒක මම බලන සිහියෙන් මම හිටියේ නෑ. මාව රෙද්දකින් ඔතලා එළියට ගෙනිච්චේ. So I didn't know. මම first and last එදා තමයි වාසන්ත කියලා කෙනාව දැක්කේ. දැන් මේ මිනිස්සු කියන්නේ වාසන්ත අයියව මම ගොඩක් කල් දන්නවා කියලා. විස්තර අහන්න මම පළවෙනි වතාවට කතා කරේ මීඩියා එකේ. yes මම මීඩියා එකේ ගිහිල්ලා මාව විකුණලා කපලා කාලා තූතු ගාලා මීඩියා එකේ මාව කෑවා. ඒ නිසා මම කැමති වුණේ නෑ කිසිම සෝෂල් මීඩියා කිසිම ඉන්ටර්විව් එකක වාඩි වෙන්න. මගේ ඉන්සිඩන්ට් එකෙන් පස්සේ සෝෂල් මීඩියා පළවෙනි ඉන්ටර්විව් එක මේක. මම දනුටම මේ ටික කියන්න කියලා ආවා. මම ඒත් එක ඊට පස්සේ අපිට ඕනේ සුජී වගේ තන් තන් තරතාරා 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 අපි සින්දු කියලා නට යමු. Okay. All right.